හායි මම වින්දයා. ඔයාලව මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම first time යාපනයේ ගියපු vlog එකක් තමයි අද ඔයාලත් එක්ක share කරගන්නේ. ඔය ළමයි මං හොඳටම නිදිලා දැන් තමයි නැගිට්ටේ. මොකද අපි පාන්දර 4 ඉඳන් නැගිටලා කෑම ලෑස්ති කරනවා, අපි ලෑස්ති වෙනවා. ඉතින් ඒක හින්දා මම බස් එකේ ඉතින් චූටි alert එකක් දාගත්තා. ඔය ඉතින් අපි මුලින්ම නැවැත්තුවේ හසලක ගාමිණී බලකොටුව බලන්න. ඉතින් ඒක බලලා ඔය ෆොටෝ චුට්ටකුත් ගහලා ආපහු යන්න තමයි ඉතින් අපි පිටත් උනේ. ඊට පස්සේ ළමයි ගියා අපි කෝවිලකට. මේ කෝවිලේ නම මට මතක නැහැ. මේකේ ඇතුලේ ෆොටෝස් වීඩියෝස් ගන්න එහෙම දුන්නෙත් නැහැ. තහනම් කියලා බෝඩ් දාලා තිබ්බා. ඊට පස්සේ ඉතින් මම යාපනයේ ආවොත් එහෙම අනිවාර්යයෙන්ම try කරන්න ආසාවෙන් හිටපු තැනක් තමයි රියෝ අයිස්ක්‍රීම්. ඔන්න ඉතින් පොලිමේ ඉඳලා ඔන්න අයිස්ක්‍රීම් එක අරගෙන කෑවා. අවුලක් නැහැ ෂේප් ඉතින්. ඊට පස්සේ මෙන්න මේ ලිඳ බලන්නකො ළමයි පුදුම ලස්සනයි මේ ලිඳේ වතුරේ පාට. ඔන්න ඊට පස්සේ ඉතින් අපි ආවේ අපි රැයට නවතින්න ගත්තු ගෙදරට. අපි මොකද ගියක්ම ගත්තේ අපේ 30ක් විතර හිටිය කට්ටිය පවුලේ ඔක්කොම. ඒ හින්දා අපි ගියක්ම ගන්න හිතුවා. ඉතින් මේක ලේසි හැමෝටම පහසුයි. ඊට පස්සේ දැන් මේ කට්ටිය ඉතින් ওই වටේ ඇවිද බලනවා ඉතින් කොහොමද කියලා. මේ බලන්න මේ view එක මාරම ලස්සනයි බැල්කනියට පේන්නේ. ඉස්සරහා තියෙන බීච් එක පුදුම ලස්සනයි ඉතින්. ඔහොම තමයි අවුලක් නෑ ඉතින් ගෙදර ෂේප්. ඊට පස්සේ ආපු ගමන් ළමයි කට්ටිය පූල් එකට බහලා මොකද මෙහි පුදුම රස්නී. අපේ පළවෙනි දවස් ඔහොම තමයි ගෙවුනේ ඉතින්. The next day. ඔන්න අපේ දෙවැනි දවස දැන් වෙලාව 7යි අපි ආපහු පිටත් වෙන තමයි හදන්නේ. ඔන්න ආයෙත් ගමන ආරම්භ කරා ඉතින් අපි මුලින්ම ආවේ උදේම දඹකොළ පටුන බලන්න. මෙතන ඉතින් අපි මේ ගෙනියපු මල් එහෙම පූජා කරලා ටිකක් වෙලා ඉඳලා මෙතන පිටිපස්සේ තිබ්බ චූටි බීච් එකක් වගේ. එතන ඉතින් ඉඳලා අපි ওই ෆොටෝ ටිකක් වීඩියෝ ටිකක් අරගෙන මේ මට මේ අරලියමලක් හම්බෙලා ළමයි ඉතින් මම ඕක ගහගෙන පොඩක් හැඩ බැලුවා. ඔන්න ඊට පස්සේ අපි ආවෙ ඉතින් නාගදීපෙට ළමයි. මෙතනට අපි ආවේ බෝට් එකකින්. බෝට් එකේ පුදුම සෙනග මම වීඩියෝස් මොකුත්ම ගත්තේ නැහැ. ඉතින් නාගදීප පන්සලට ඉතින් එතන තිබ්බ ওই දේවලුත් බලලා මේ තියෙන සුදු බෝධිය. මේ ඊට පස්සේ අපි ආවේ එතනම තිබ්බ කෝවිලට. ඊට පස්සේ මේ කෝවිලත් වැඳගෙන මම මේ පරාද තිබ්බ ඒව ටිකකුත් ගාගත්තා. ඊට පස්සේ අපි අන්තිම නැවතුනේ මෙන්න මේ යාපනයේ කොටුව බලලා අපි ගෙදර යන්න පිටත් වුණා. එහෙනම් ළමයි අද vlog එක ඉවර කරන්න. මෙච්චර වෙලා vlog එක බලපු හැමෝටම ගොඩාක් thank you. ආපහු ලස්සන vlog එකකින් හම්බෙන කල් හැමෝටම bye bye.